අගන්න. මම දහම්තලාව ආරණ්‍ය සේනාසනේ ඉන්නකොට මිනිස්සුන්ට කිව්වා උපාසකම්මා ඔය ඇත්තෝ උපාසක මාත්‍යෝ ඔය ඇත්තෝ හරිද 108 වතාවක් කන්ද පිරිතෙන් පිරිත් කරන්න. විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චබ්බ්‍යා පුත්තේහි මේ මෙත්තං ඔය ටික කිව්වා. ඔය පොඩි වෙලයි තියෙන්නේ. 108 වතාවක් පිරිත් කළා මේගොල්ලෝ ටැංකිය සම්පූර්ණයෙන්ම සුද්ධ කළා. ටැංකියට මේක දාලා ඉවරලා තව වතුර ටිකක් කලවම් කළා. වගාවට ඉස්සා. හරිද? සේකර තාත්තා කියලා තාත්තා කෙනෙක් ගොඩක් කට්ටිය කියනවා. සේකර තාත්තා කියලා තාත්තා කෙනෙක් කියනවා ස්වාමින් වහන්සේ අපේ ගම් මුළු ගම් පැලෑතියෙම මුළු කුඹුරියායෙම එක කීඩෑවෙක් නැහැ ස්වාමීන් වහන්සේ මගේ වගාව. වෙනදා ස්වාමීන් වහන්සේ වී බුසල් 75යි ගන්නෙ. වී කවර් වී බුසල් කියලා කියන මම දන්න ලොකු ගෝණි. 75යි ගන්නෙ. ස්වාමීන් වහන්සේ 100ක් පැහැෙනෝ දැන්. අනිත් එක ස්වාමීන් වහන්සේ එක කන්නයකට මං 60000ක තෙල් බෙහෙත් වලට වියදම් කරනවා. 60000ක. ස්වාමීන් වහන්සේ මේ සැරේ 7-5ක්වත් වියදම් කළේ නැහැ. තෙල් බෙහෙත් වලට. ඒ කියන්නේ මොනවද? ඔය වස වලට. උපසංගම ලහගෙන ඉන්නේ. 60000ක් වියදම් කරන එක 7-5ක්වත් 760ක්වත් වියදම් උන්නේ නැහැ කියනවා. අනිත් එක කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ මට තියෙන කුසලය. ඇයි? ප්‍රාණඝාතයෙන් මිදීමේ කුසලය. තව එකක් ආගන්න. තව එකක්. ඔයගොල්ලෝ ඔය ගහන්නේ මොකේද? වී වලට. වී කන්නේ කවුද? වී හාල් ටික කන්නේ කවුද? ඈ? මේ ලංකාවේ ඔබේම මගේම ඥාතිවරු ටික නේද? වහකවල තියෙන කාටද? අපේම මිනිස්සු. ඒ කුසලේ. ඔයා හිතන හැම පැත්තෙම කුසල්. ඒ තාත්තා කියන සුදු බණ්ඩ කියලා තාත්තා කෙනෙක් කියනවා. ඒ තාත්තා එහෙම කරනවා. හරිද? ඊට පස්සේ ගොඩක් කට්ටිය කරන්න පටන් ගත්තා. හරිද? හැබැයි මොකද වෙන්නේ? සමහර මිනිස්සු කරන්න පටන් ගත්තට ඒ වැඩේ සාර්ථක වුණේ නැහැ. ඇයි හේතුව? ඒ මිනිස්සුගේ හිත කුහකයි. මොකද්ද? මේක ගහලා බලලා ඉවර වෙලත් හිටියොත් ගහනවා තෙල්. ඒ කියන්නේ මොකද්ද? එක හිතින් නෙමෙයි මේ වැඩේ කරන්නේ මොකද්ද? මට ත්‍රිවිධ රත්නේ විශ්වාසයි බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ විශ්වාසයි කියලා හිතාගෙන නෙමෙයි කරන්නේ මොකද්ද? මේක ගහලා බලලා ඉවර වෙලා මොකද වෙන්නේ? මේක ගහලා බලලා ඉවර වෙලා ආයෙම මැස්සෝ හිටියොත් මං ගහනවා හාක්‍රොස් පටාස් කියලා හිතාගෙන මම ගහන්නේ. උන්ට හරි ගියේ නෑ. හරිද? දැන් අර තාත්තා කියනවා ස්වාමීන් වහන්සේ එන්න මගේ වගාව ගමේ මිනිස්සු හූල්ලනවලු ඇයි ඒ? ගොයන් ගස් ටික නැගලා තියනවලු මොනවද? තනි කරගෙන බට්ටපඳුරු වගේ. ඒ තාත්තා මට කියන්නේ. කිසිම බේතක් ගහන්න නැලු. යන ගමන් ගොයන් ගස් ටික අත ගාගෙන හරිද? ඉතිපිසෝ ගාතාව හැමදාම ඒ තාත්තා ඉතිපිසෝ ගාතාව කියන්නේ කුඹුරට යනකොට ඉතිපිසෝ ගාතාව ගිහිල්ලා වටේම නියර යන ගමන් ගොයන් ගස් ටික අත ගාගෙන යනවලු ඉතිපිසෝ ගාතාව හරිද? දැන් ඒ අපච්චි පට්ටානි සජ්ජායනා කරනවා. හරිද? ඒ පැත්ත දඩයන් තලාව. හැබැයි මිනිස්සු මොකද ඉන්නේ අන්තිමට දහන් තලාවක් බවට පත් වුණා. ඇයි? එක මිනිහෙක් එක හාමුදුරු කෙනෙක් හරියට හිටියොත් හැබැයි හරියට ඉන්න ඕන. මමද සිල් රකිමින් කක්කුට්ටෙක් වගේ නැතුව ඇත්ත කරමින් කියන්න ඕන. මිනිස්සු කරනවා.